හායි හායි ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ රස කෑමක් හදමුද? මම අද හදන්න යන්නේ චොක්ලට් ලාවා කේක්. බලන්නකෝ මගේ ලාවා කේක් එකට මොකද්ද උනේ කියලා. මගේ අතින් ටිකක් බේක් වෙලා වැඩි වුණානේ. ඒ හින්දා ලාවා ටික නැති වෙලා. හරි ඉතින් බලමුකෝ කොහොමද මේක හැදුවේ කියලා. මුලින්ම මම චොක්ලට් ග්‍රෑම් 100ක් අරගත්තා. මම මේ අරගෙන තියෙන්නේ normal dark cooking chocolate එක. මේක ඉතින් මම මේ වගේ චූටි කෑලි වලට කපා ගත්තා. මේ වගේ පුංචි කෑලි වලට කපා ගත්තාම මෙල්ට් කරගන්න හරි ලේසියි. ඉතින් මෙන්න මේ විදිහට චොක්ලට් ටික පුංචි කෑලි වලට කපා ගන්න. මේ අතරේ මම උණු වතුර ටිකකුත් ලෑස්ති කරලා තියාගත්තා. කපාගත්ත චොක්ලට් ටික මේ වගේ වෙනම බෝල් එකකට දාගන්න. චොක්ලට් දාගත්ත බෝල් එකටම බටර් ග්‍රෑම් 60ක් වගේ මම එකතු කරගන්නවා. මේ බටර් එක room temperature එකේ තියලා ගන්න. ඊළඟට මම අර රත් කරගත්තා කියව වතුර ටික මේ වගේ වෙනම භාජනයකට දාගන්නවා. උණු වතුර දාගත්ත භාජනය උඩින් අපි කපාගත්ත චොක්ලට් ටිකයි බටර් ටිකයි දාගත්ත බෝල් එක මේ විදිහට තියාගන්නවා. මේ විදිහට තියාගෙන විස්ක් එකක් හරි හැන්දක් හරි අරගෙන බටර් එකයි චොක්ලට් එකයි හොඳට මෙල්ට් කරගන්න. මේ වගේ විස්ක් එකක් අරගෙන හොඳට කවලම් කරද්දී ඉක්මනට මෙල්ට් වෙනවා. මෙන්න මේ වගේ බාගෙට මෙල්ට් වුණාට පස්සේ මම උණු වතුර ටික අයින් කරගන්නවා. උණු වතුර ටික අයින් කරගත්තට පස්සෙත් මේ වගේ එක දිගට හොඳට විස්ක් එකෙන් කලවම් කරන්න. එතකොට චොක්ලට් ටිකයි බටර් ටිකයි ඉක්මනටම දිය වෙනවා. මෙන්න මේ වගේ චොක්ලට් කෑලිත් නැති බටර් කෑලිත් නැති හොඳ ස්මූත් චොක්ලට් ග්ලේස් එකක් තමයි අපිට ඕන කරන්නේ. මේ ගානට හොඳටම දිය වුණාට පස්සේ අපි ලාවා කේක් එකේ ඉතිරි ටික හදාගමු. ඊළඟට මම මේ චොක්ලට් එකට සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. සීනි මේස හැඳි දෙක එකතු කරගෙන හොඳට දිය කරගන්න. මෙතෙන්දි විස්ක් එකක්ම ඕන වෙන්නේ නැහැ. හැන්දකින් උනත් දිය කරගන්න පුළුවන්. සීනි ටික හොඳට දිය කරගත්තට පස්සේ මම පිටි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. පිටි එකත් එකතු කරගෙන මේ වගේ හොඳට කලවම් කරගන්න. අපිට මේ ලාවා කේක් එක හදාගත්තී හෑන්ඩ් බීට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ විස්ක් එකක් හරි සාමාන්‍ය බර ලී හැන්දකින් හරි අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට පිටි කැට ඉතිරි වෙන්නේ නැති වෙන්න හොඳට කවලම් කරගන්න. මම විනාඩි 2ක් 3ක් වගේ කාලයක් හොඳට මේ විදිහට කලවම් කරගත්තා. ඊළඟට මම වෙනම භාජනයක් අරගෙන සාමාන්‍ය ප්‍රමාණය බිත්තරයක් ඒකට කඩා ගන්නවා. මේ විදිහට වෙනම භාජනයකට කඩලා බිත්තරේ එකතු කරගන්න. එකපාරම චොක්ලට් පැටයකට බිත්තරේ දාගන්න යන්න එපා. ඊළඟට මම කඩාගත්ත බිත්තරේ චොක්ලට් බැටයකට එකතු කරගන්නවා. බිත්තරේ එකතු කරගෙන කැට ඉතිරි වෙන්නේ නැති වෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. බිත්තරේ එකතු කරගත්ත ගමන් ටිකක් බැටර් එක කැට වෙන ගතියක් වගේ පේනවා. ඒක නිසා එක දිගට මේ වගේ කලවම් කරන්න. එක දිගට මේ වගේ විනාඩි 3ක් විතර කලවම් කරද්දී ඒ ඝන ගතිය අඩු වෙනවා. ඒක නිසා නවත්තන්නේ නැතිව එක දිගට මේ වගේ කලවම් කරන්න. මේ වෙලාවේ මම oven එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් වෙන්න දාලායි තියෙන්නේ. oven එක විනාඩි 10ක් වගේ ප්‍රීහීට් වුණාම ඇති. අපි දැන් මේ විදියට හදාගත්ත ලාවා කේක් බැටර් එක බේක් කරගමු.
මම මේ වගේ ෆොයිල් භාජනයක තමයි ලාවා කේක් එක හදාගන්නේ. හදාගත්ත බැටර් එක මේ වගේ ෆොයිල් භාජනයකට දාගත්තා. භාජනයේ උඩටම පිරෙන්න බැටර් එක දාගන්න එපා. ටිකක් ඉඩ තියලා භාජනයට දාගන්න. මේ ලාවා කේක් එක සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් බේක් කරගන්න. මේ තියෙන මගේ ලාවා කේක් එක මම විනාඩි 15ක් වගේ බේක් කරගත්ත නිසා තමයි ලාවා එක ටිකක් බේක් වෙලා තිබුණේ. ඔයාලා හරියටම ටයිම් තියලා විනාඩි 10ක් බේක් කරගන්න. එතකොට හොඳට ලාවා ගතියට තියෙනවා. ඊළඟ දවසේ හරියටම ලාවා කේක් එකක් හදලා ඔයාලට ගේන්නම්.